කෞෂි මේ අර මිනිස්සේ අපිට ඇනෙක්ස් එකක් හොයලා දෙයි. හොයලා නම් දෙයි. හැබැයි ටිකක් ලොකුවට ගාන එක තියෙන්න ඕනේ කියන්නේ. මේ ඔය අයියට පොතල කිව්වද? තාමනේ. ඔක්කොම හරි ගියාට පස්සේ කියනවා. අයියේ එපා කියයිද දන්නේ? නෑ. එපා කියන එකක් නෑ. අයියේ මට ආදරෙයි. මම පුතේ ඔය කල්පනා කළා මන්ද අනිපත උදේ වල කැම ටික කන්න මං එන්නම් අම්මේ සිතුම් පුතාට කතා කරන්නම්කෝ සිතුම් ඉස්සර සිතුම් නෙවෙයි අම්මේ අම්මට සිතුම් කියලා ගියාද නෝරේනවා කියලා නෑ බාසු නෑ යතේ පණිවිඩයක් කියලා තිබුණා හදිසි ගම යනවා ආපහු වෙන්නේ අනිද්දයි කියලා මිනිහා හරි වෙනස් අම්මේ මේ මොකද පුතේ නෑ මේ මට දැනෙන විදිය එයා කොහොමද දැන් ගොඩක් වෙනස් සිතුම නෝරගේ කාර් එකකින් සිතුම් පුතාට කොයින්ද කාර් එක මම හිතන්නේ බාසුනයට කියලා කාගේ හරි කාර් එකක් ඉල්ලගෙන යන්න ඇති එහෙම අනුන්ගේ කාර් දෙනවද පුතේ තවත් කෙනෙකුට පාර්ටි කරන්නේ මොනවා හරි කියලා ඉල්ලගෙන යන්න ඇති අම්මේ දැන් ඉතින් මය පුතාට ඉරිසියයිද සිතුම් පුතා කාර් එකකින් ගමට ගියා කියලා ඇයි අම්මා එමහන්නේ මගෙන් අම්මා මං කවදාවත් එහෙම කාට හරි ඉරිසියා කරලා තියනවද ඈ සිතුම්ට හරියනවා නම් මං කොච්චර සතුටු වෙනවද අනේ මයි පුතේ උඹට එහෙම හිතන්න පුළුවන් එච්ච එක කොච්චර එකක්ද ඒ දරුවා දුප්පත් දරුවා අනිත් එක අහිංසකයා කාට වුණත් හරි ගියාම ඉතින් අපිට මොකද ඒක නම් එහෙම තමයි මට දුක සිතුම් ඇයි මට අකමැති වෙන්නේ කියලා මං ආවම කතා කරලා බලන්නම්කෝ අපි එකපාරටම කලබල වෙන්න නරකයි ඒ දැරි විට වෙන මුකුත් පළහිලාවක් නැහැ කියලා මයි පුතාට හොඳටම විශ්වාසද ඔව් මේ කොමුදුනේගේම කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ එයා මට කිව්වා ඉස්සෙල්ලාම මගෙත් එක්ක තමයි මේ වගේ සම්බන්ධයක් හරි පටන් ගන්න තියෙන්නේ අනිත් එක එයාගේ දිහා බැලුවාම එයා ආශ්‍රය කරනකොට තේරෙනවා මෙහෙම එයා තැල්ල පොඩි වෙච්ච කෙනෙක් නෙවෙයි. හරිම අහිංසකයි. අම්මට හිනානේ. මම මේ කුමුදුනිය වර්ණනා කරනව නෙවෙයි. අම්මට උනත් එයාව දැක්කාම හිතෙන්නේ ওই විදිහටනේ. මන් දන්නවා. ඒ දරුවා හරිම අහිංසකයි. උඹට හොඳටම ගැලපෙනවා. ඒ වුණත් මෙතන තියෙන ප්‍රශ්නේ මේ සිතුම් පුතා මේකට අකමැති එකනේ. බලමුකෝ. අපිට මේක හිමීට විසඳ ගන්න පුළුවන් වෙයි. මයි පුතයි දැන් කැම ටික ගන්න. අම්මේ කො බට්ටා. අර කැම කන්නේ? එහෙනම් මට කැම ඉතුරු වෙන්නේ නැති වෙයි. දැන් කවද්ද බේබි ලොකු මහත්තයා ඔය ගමන යනවයි කියලා කියන්නේ? ඉක්මනටම නෙමලම්මේ. මට මොකද වෙන්නේ? බේබි ලොකු මහත්තයාගෙන් ඔය ගැන ඇහුවේ නැද්ද? තාත්තා නිමලම්මව ගමේ යවනවයි කිව්වා. මට බේබිව නැතුව ඉන්න අමාරුයි බේබි.
මගේ කුසින් වැදුවේ නැතත් මම බේබිව හදාගත්තේ මගේම දරුවෙක් හදා ගන්නවා වගේ. මං ඒක දන්නවා නිමලම්මේ. ඒත් ඉතින් මම මොනා කරන්නද? ඔව්. බේබි කියලා මොනවා කරන්නද? බේබිට කරන්න දෙයක් නැහැනේ. හැබැයි බේබි ඔයා කොහේ ගියත් හොඳට මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. තේරුණානේ? තේරුණානේ මම. ඔයාට ලොකු මහත්තයා පණ වගේ ආදරේ බේබි. ඒ හින්දා ලොකු මහත්තයාගේ වචනට පිටින් යන්න හිතන්නවත් එපා. නෑ. නිමලම්ම කොහෙද යන්නේ? රැට කන්න මොන හරි හදන්න එපාය. सर्वदेव नमस्कृत्वा सर्वशान्ति करन्नित्यं सर्वरोगहरं परं सर्वदोष निवारणं सर्वदोष निवारणं නරකද පුතත් එක්කම වැල්බෝධියට ගිහිලා බාරයක් වුණොත් මොන නරකක්ද හොඳක් මිසක් නරකද කණු 4ක් ඉඳලා පියස්සක් බෑවොති මට දුකේ බැරුව මේක පිණි බානවා දකින්නකොට මේ දවස් 3-4ට ඇවිල්ලා යන වාහනේට මොන ගැරේජ්ද අසෝ අනිත් එක ඉතින් පිණි බෑවයි කියලා මේවා ලෙඩ වෙන එකක් අයියාගෙන් අහලාද අපච්චි ඔය එල්ලන්නේ? ආයේ අහන්නේ මොකටද මායේ පුතේ? මේක හොඳකට මිසක් ආයේ නරකට කරන වැඩක් මෙව්වා කොළඹට ගැලපෙයිද නැද්ද කියන්ට අපි දන්නේ නැහැ. හැබැයි අපේ යුතුයකම අපි කොලා. මේක තියා ගන්නවද ගලවලා විසිකොන්නවද කියන එක පුතා තීරණය කරයි. වරක් වෙනවා අපි අප්පච්චි ඉන්න. මං ගිල නංගි වැරලන්න. යා. ඕනේ අයියේ. මේ මම පුරුදු විදිහට අප්පච්චි එක්ක යන්න. මායේ පුතා අඩින් ගිත්තක් විවේක ගන්නකො අප්පච්චි නංගිව දායි පන්තියට. අනිත් එක ගමේ අයින්ගේ කටවල් දන්නවනේ. මගේ කාර් එකේ මගේ නංගිව දාගෙන යන්න ගමේ උන්ට මොකද? මොකදත් කියලා අහන්නේ මායේ පුතේ. ඒ උන්නේ හැටි. හිතවල කොරෝදේ පිරিলা. අපි යන් අප්පච්චි. එනේ අප්පච්චි ඉන්නකෝ. නංගි මං ගිහලා අරන්. මං ටවුවෙන් ගෙදරට බට්ටිකුත් තරගෙන. හරි.